හරි ගයිස් අපි අද බලමු පීඩියර එකක් තෝරගන්න කොහොමද වාට ට්‍රේඩ් කරන්න මේ ඔයාගේ ට්‍රේඩිං මොඩල් එකට අපි පීඩියර එකක් තෝරගන්න කොහොමද කියලා කියන්නේ ඔයාලා දැන් පීඩියර එකක් කියන්නේ මොකද්ද පීඩියරස් මොන මොන ඒවාද තියෙන්නේ කියලා දන්නවා ඇති channel එකේ අනිත් වීඩියෝස් බලුවා නම් එතකොට ඔය PDRS ටික තමයි අපි මේන්ලිම යූස් කරොත් යූස් කරන්නේ මේ ට්‍රේඩ් කරන්න. එතකොට ICT යාගේ අලුත් මෙන්ටර්ෂිප්ස් වල නම් ඔයිට වැඩිය අලුත් එක නම් වලින් PDRS කියනවා. ඒ වුණාට මම හිතන්නේ මේ අවශ්‍ය වෙයි කියලා මේ එච්චර ලොකු වැදගත්කමක් තියෙනවා කියලා. මොකද ඔය මම channel එකේ දාලා තියෙන PDRS ටික ඔයාලට ලයිෆ් ටයිම් යූස් කරන්න හොඳ නැති. එතකොට අද වීඩියෝ එකේ මාතෘකාව ඒව ගැන හතරන එක නෙමෙයි. PDR එකක් ඔයාලා තෝරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේකේ ළමයි ඉගන්නේ PDRS සහ තව මේක ගත්තාම ටයිම් බේස් කන්සෙප්ට්ස් තියෙනවා. කතන්දර ගොඩක් තියෙනවා. ලික්විඩිටි කන්සෙප්ට්ස් ගොඩාක් තියෙනවා. එතකොට ඔය හැම එකක්ම අපිට මාකට් එකට ඇවිල්ලා chart එක ඉස්සරහා වාඩි වුණාම ඔය හැම එකම අපිට යූස් කරන්න බෑ. අපිට ආවේනික මොකක් හරි මොඩල් එකක් වගේ අපි හදා ගන්න ඕන අපිට ෆ්‍රේම්වර්ක් එකක්. එතකොට PDRS ගත්තම PDRS උත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවානේ. මිටිගේෂන් බ්ලොක්ස් ජාතිම තියෙනවා සෑහෙන ගොඩක්. එතකොට ගැප්ස් ජාති තියෙනවා ඒත් සෑහෙන ගොඩක්. එතකොට මේ හැම එකක්ම අපිට ට්‍රේඩ් කරන්න යූස් කරන්න බෑ. එතකොට මම ඔයාලට අද කියලා දෙන්නම් එක PDR එකක් ඔයාලගේ ජීවිත කාලෙටම යූස් කරන්නේ කොහොමද මේ ඒකෙන් ඔයාලා මොඩල් එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක සමහර විට මම කතා කරන්න කල් වැඩිද දන්නෙත් නැහැ. මොකද ඔයාලා ලික්විඩිටි කන්සෙප්ට් සහ හයි ටයිම් ෆ්‍රේම් බයස් එක එහෙම නැත්නම් ඩිරෙක්ෂනල් බයස් එක රීඩ් කරන්න දන්නේ නැති වෙන්න පුළුවන්. ස්ටොප් ලොස් එකක් හරියට ප්ලේස් කරන්න සමහර විට දන්නේ නැති වෙන්න පුළුවන්. ටාගට් තියන්න දන්නේ නැති වෙන්න පුළුවන්. රේන්ජස් බලන්න දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කතාව චුට්ටකට අමතක කරන්න ඒවා දන්නේ නැත්නම් දන්නේ නැති කෙනෙක් බලනවා නම් දන්නවනම් නයිස්. එහෙම ඒව ගැන දන්නේ නැත්නම් චුට්ටක් ඒක අමතක කරන්න මම මේකේ කියලා දෙන්නම් PDR එකක් ඔයාලා කැමති PDR එකක් තෝරගන්න මොනවද බලන්න ඕන කියලා. එතකොට මේකේ ප්‍රධානම කතාව තමයි තමන්ට ඒ කියන්නේ තමන්ගේ ඇහැට පේන මේ ක්ලැරිටි එක. කියන්නේ කොච්චර ක්ලියර්ද කියලා මේ තේරුම් ගන්න ඕනේ. දැන් හිතන්නකෝ මිටිගේෂන් බ්ලොක් එකක්. එහෙම නැත්නම් බ්‍රේක් බ්ලොක් එකක් වගේ එකක් ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්නවා කියන එක ඇහැට එච්චර හුරු නෑ වගේ නම් හුරු කරගන්න පුළුවන්. ඒ වුණාට ඔයාලට chart එකට ආවම ගොඩක්ම ලේසි කියලා හිතෙන්නේ ගැප් එකක්. ෆෙයා වැලි ගැප් එකක් වගේ එකක් මාක් කරන එක නම් ඔයා ඒක වගේ PDR එක විදිහට යූස් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒක විතරක් යූස් කරන්න ලයිෆ් ටයිම් හොඳ නැති එක PDR එකක්. මම දන්නේ මේ කට්ටියට මේ කලුත් කන්සෙප්ට් එකක්ද කියන්නේ උනට එක PDR එකක් මුළු ජීවිත කාලෙටම ඇති. ආයෙ වෙන ඒවා පස්සේ පන්නන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ ඇඩ්වාන්ස් කරගත්ත කියලා මේකේ මේ බල්ටි ගෙහුව කරණම් ගෙහුව කියලා කිසිම දෙයක් හම්බෙන්නේ අපි මේකට ආවේ ඇත්තටම කෑෂ් ෆ්ලෝ එකක් ඉන්කම් එකක් හදාගන්නනේ. එතකොට ඒක තමයි ඒතකොට ප්‍රධාන පර්පස් එක වෙන්න ඕන. එතකොට මම මේ වීඩියෝ එකේදී ෆෙයා වැලියු ගැප් FEG බේස් කරලා කතා කරන්නම්. ඔයාලට channel එකේ මම කියලා දීලා තියෙන ඕනම PDR එකක් යූස් කරන්න පුළුවන් මේ ඔයාගේ මොඩල් එකට. එතකොට මම මුලින්ම කියන්නේ ඔයාගේ ඇහැට පහසු PDR එකක් තෝරගන්න. ඔයාට බ්‍රේකර් බ්ලොක්ස් මිටිගේෂන් බ්ලොක්ස් හොයන්න මාක් කරගන්න අමාරුයි වගේ නම් ඒක අමතක කරලා දාන්න. හිතන්නවත් එපා. ෆෙයා වැලියු ගැප් ලේසි නම් තේරෙනවා නම් හොඳට ෆෙයා වැලියු ගැප්ස් තෝරගන්න. ෆෙයා වැලියු ගැප්ස් කිව්වහම ඉන්වර්ෂන් අරවා මේවා ඔක්කොම බලන්න යන්න ඕනේ නැහැ. ඒකත් එකක් ඇති. සාමාන්‍ය ෆෙයා වැලියු ගැප් එක bearish bullish. හරිද? අපි CB එහෙම නැත්නම් BC කියලා කියනවනේ. මේ ඒ ටර්ම්ස් අදාළ නැහැ. මේ ෆෙයා වැලියු ගැප් එක bearish හෝ bullish ෆෙයා වැලියු ගැප් එක තමයි ඔයාගේ PDR එක. එතකොට ඔයාට දැන් හිතන්නකෝ ෆෙයා වැලියු ගැප් එකක් ඔයාට දැක්ක ගමන් නෝට් වෙනවා. chart එක ඉස්සරහා වාඩි වුණාම ආම්මරසිල මෙතන ෆෙයා වැලියු ගැප් එකක් තියෙනවා. නෝට් වෙනවා. ඊට පස්සේ මේ ඔයාට ඉතුරු බයස් එක රීඩ් කරගන්න ටික එන්ට්‍රි එක ප්ලේස් කරන එක ඔක්කොම ඒක බේස් කරලා කරන්න පුළුවන්. ඒකට මම මෙතන පොඩි චෙක් ලිස්ට් එකක් වගේ දාලා තියෙනවා. අපි ඒක පොඩ්ඩක් බලාගෙන යමු. ෆෙයා වැලියු ගැප් එක්සැම්පල් එක ගත්තාම ඒතර ෆෙයා වැලියු ගැප් එක වාගේ PDR එක විදිහට යූස් කරන්න ඕන. PDR එක වෙන්න ඕන ෆෙයා වැලියු ගැප් විතරයි. ඒකට හරිද? මුලින්ම කරන්න ඕන higher time frame market direction එක. මාකට් එක higher time frame එකකින් කොයි පැත්තටද යන්නේ. හරිද? දැන් මෙතන ගත්තාම මම දාලා තියෙන්නේ මේ ඩිරෙක්ෂනල් බයස් ඒ දේවල් ගැන අපි ඉස්සරහට කතා කරමු. මම දැනට ලොකුවට හිතන්න එපා. හරි මම මේක පොඩ්ඩක් සරලව තේරෙන්න ඇනොටේට් කරන්නම්. මේ බයස් එක රීඩ් කරන එක වගේ දේවල් ටිකක් ඉස්සරහට අපි කතා කරමු.
ඔයාල මෙතන ෆෑවලි ගැප් එක ඔයාලගේ මේන් PDR එක විදිහට යූස් කරන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. ෆෑවලි ගැප් එක නෙමෙයි ඕනම එකක් වෙන්න පුළුවන්. මම මේ ෆෑවලි ගැප් එකේ එක්සැම්පල් එකක් විදිහට කියලා දෙන්නම්. එතකොට හිතන්නකෝ මාකට් එක මෙන්න මෙහෙම බුලිෂ් ට්‍රෙන්ඩ් එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට ඔයා මෙන්න මේ මාකට් එකේ ලෙග් එකක් අතර ඒ කියන්නේ දැන් මේ පුල් බැක් වුණා ආයෙ ට්‍රෙන්ඩ් එක කන්ටිනියු කරනවා. අපි කියන්නේ ඉම්පල්ස් මූව් එක කියලා. හරිද? පුල් බැක් එක ඉම්පල්ස් එක. එතකොට මේ ඉම්පල්සිව් මූව් එක මේ ලෙග් එකට ඔයා දානවා PDRA tool එක ගෑන් බොක්ස් එක වලට හදා ගන්න පුළුවන්. මෙන්න මෙතන ඒක තියෙනවා. මෙන්න මේ tool set එකේ ඔයාලා බලන්න මෙන්න මෙතන ගෑන් කියන section එක ඇතුලේ ගෑන් බොක්ස් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට settings හදා ගන්න. හරිද? ලොකු දෙයක් නැහැ. ඒක මැනගෙන එතකොට ඒක 150න් පල්ලෙහා කොටසට අපි කියනවා ඩිස්කවුන්ට් එක 150න් උඩ කොටසට කියනවා ප්‍රීමියම් එක කියලා. එතකොට අපි බුලිෂ් ට්‍රේඩ් එකක් නේ දැන් බයි ට්‍රේඩ් එකක් නේ ගන්නෙ. මාකට් එක උඩට යද්දී අපි බයි ට්‍රේඩ් එකක් නේ ගන්න. එතකොට ඔයා බලාගෙන ඉන්නවා 150න් පල්ලෙහාට එනකම් මාකට් එක 150ට හෝ 50න් පල්ලෙහාට එනකම් ඩිස්කවුන්ට් එකකට එනකම්. ඒ කියන්නේ අපි බඩුවක් ගන්න ගියත් ඩිස්කවුන්ට් එකකට නේ ගන්නෙ. ඒ වගේ තමයි. එතකොට ඔයා මෙන්න මේ ඩිස්කවුන්ට් ඒරියා එකේ ෆෙයාර් වැලියු ගැප් එකක් බලන් ඉන්නවා. මේ එතකොට හයර් ටයිම් ෆ්‍රේම් එකේ මේ බලන්නේ. හරිද? බයස් එක 4 hour හරි 1 hour හරි chart එක කියන්නකෝ. එතකොට ඒකේ ෆෙයාර් වැලියු ගැප් එකට එනකම් ඉන්නවා. එතකොට දැන් මෙතනදී ඔයා බලන්නේ බුලිෂ් ෆෙයාර් වැලියු ගැප් එකක්. හරිද? බුලිෂ් FEG එකක්. BC එකක්. එතකොට ඔයා bearish bias එක ගන්නම් bearish PDR එකක් බලනවා. bearish fair value gap එක මෙතෙන්දී නා. එතකොට ඔයා මේකේ liquidity එකක් take out කරනකම් ඉන්නවා. ඒ කියන්නේ liquidity එකක් කියන්නේ මේ ඇතුලේ හැදෙන low එකක් ගලවනකම් ඔයා ඉන්නවා. හරිද? දැන් මෙතෙන්දී ගන්නකො. මේක pull back එකෙද්දී liquidity එකක් ගලවගෙන එනවා නම් තමයි ඒක high probable trade එකක් වෙන්නේ. එහෙම මේ දැන් මෙතන ලික්විඩ් එකක් මේ ලෝ එකක් ගලවලා තියෙනවනේ. ගලවලා තමයි ඔයාගේ ෆෙයාර් වැලියු ගැප් එකේ 150න් පල්ලෙහා තියෙන ෆෙයාර් වැලියු ගැප් එකේ වදින්නේ. එතකොට ඒක සෑහෙන මේ සම්භාවිතාවයක් තියෙනවා හොඳට ප්ලේ වෙන්න. ලික්විඩ් කියන්නේ මාකට් එකේ ෆියුල්. හරිද? මේ ඉන්ධන. හරිද? මේ ෆුවල් නෙමෙයි හරි වචනේ ෆියුල්. මේ හරි. එතකොට ඒක එහෙමයි. ඊට පස්සේ ඔයා යනවා ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට. දැන් මේ ඔයා මේක බැලුවේ ඔයා හිතන්නකෝ 4 hour කියලා. ඔයා යනවා 5 minute එකට. හතරෙන් බෙදෙන කතන්දර පොඩ්ඩක් හිතන්න එපා. ටයිම් ෆ්‍රේම් අලයින්මන්ට් එක ගැන මම පස්සේ කියලා දෙන්නම්. මේක වාහනේ කර GIS සිස්ටම් එක වගේ කියලා වගේ නිකන් ඔලුවට දාගන්නකො. 5 minute එකට යනවා. 5 minute එකට ගියාට පස්සේ ඔයා බලනවනේ මේ මෙතනින් මාකට් එක ආපහු උඩට කැඩෙන්න ඕනනේ. එතනින් බයි එක ගන්න ආපහු මාකට් එක උඩට හැරෙන්න ඕනනේ. මේ එතකොට ඔයා බලනවා එතනින් මාකට් ස්ට්‍රක්චර් එක shift වෙනකන් ඉන්නවනේ. ඔන්න දැන් අපි lower time frame ඇවිල්ලා ඉන්නේ කියන්නකො 5 minute එකට ඇවිල්ලා ඉන්නේ. මේ 4 hour එක. හරිද? ඔන්න අපි 5 minute එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මෙන්න මෙතන ඉන්නේ කියලා හිතන්න. එතකොට එතන ඔන්න ඔහම ඕකටනේ අපි MSS එක කියන්නේ. මම මේ ගැනත් වීඩියෝස් ගේන්නම්. අද වීඩියෝ එකේ මාතෘකාව මේ ගැන නෙමෙයි PDR එකක් ජීවිත කාලෙටම එකක් තෝරගන්නේ කොහොමද වගේ අයිඩියා එකක් මම දෙන්නේ. මේ ඒකෙන් ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියලා ඒක කොහොමද මේක PDR එකකින් කොහොමද එන්ට්‍රි ගන්නෙ සහ මේ එකකින් ගන්න පුළුවන්ද වගේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. අන්න ඒකට උත්තරේ විදිහට තමයි මම අද මේ වීඩියෝ එක ගේන්නේ. මොකද එතකොට PDRs ගැන ඔක්කොම ඉගෙන ගන්න ඕනද, මේ තියෙන PDR ඔක්කොම දැනගන්න ඕනද, ඔක්කොම මාකට් එකේ බෑක් ටෙස්ට් කරන්න ඕනද වගේ ප්‍රශ්න තියෙනවනේ. අන්න ඒකයි මම මේ වීඩියෝ එක ගේන්නේ. හරිද? හරි. එතකොට මේ අපි 5 minute එකේ ඉන්නේ. මේ තියන්නේ අර 1 hour එකේ අපි මාක් කරගත්ත fair value gap එක. මෙතනින් අපි ස්ට්‍රක්චර් එක බ්‍රේක් වෙනකන් ඉන්න උඩ පැත්තට. මේ වුණානේ. හරිද? මාකට් ස්ට්‍රක්චර් shift. මාකට් ස්ට්‍රක්චර් shift එක වුණා. ඊට පස්සේ උණ ලෙග් එක තියෙන්නේ. උඩට කැඩුන ලෙග් එකෙත් ඔයා බලනවා මේ වගේම තමයි මේ PDRA tool එක දාලා ඔයා බලනවා 150න් පල්ලෙහාට ආවද කියලා. ඔයා ඒකෙත් එතකොට බලන්නේ fair value gap එකක්. ඒකේ fair value gap එකක් නැත්තම් ඔයා ගන්නෙ නැහැ. හරිද? සරලයි. high time frame එකෙත් ඔයා fair value gap එක බලන්නේ. lower time frame එකට ඇවිල්ලා ඒක MSS එක දුන්නාට පස්සේ entry ගන්න මේ බලන්නෙත් fair value gap එක. inverse fair value gap, IFEG අරව මේව මෙලෝ දෙයක් බලන්නේ fair value gap එක විතරයි. හරිද? මේ ඔයාලට මම මේ කියන දේවල් තේරෙයි ට්‍රේඩින් වල මේ මොනවද මේ කාලයක් අවුරුදු ගාණක් හිටියට පස්සේ තේරෙයි මේ විදිහට ට්‍රේඩ් කරන එක නේද සෑහෙන මේ හොඳ කියලා. හොඳ සහ මේ වැඩ කරන්නේත් කියලා. ඊට පස්සේ ඔයා මෙතනින් fair value gap එකක් තියෙනවා. එතනින් ඔයා entry එක ගන්නවා. buy entry එකක් ගන්නවා කියන්නේ buy entry එක ගන්නවා මෙන්න මෙහෙම stop loss එක තියෙනවා අර low එකට high resistance low එකට. දන්නේ නැත්නම් හිතන්න එපා. ඉස්සරහට මම වීඩියෝ ගේනවා.
ඊට පස්සේ ඔයා ටාගට් කරනවා මේ උඩ තියෙන හයි එකක්. දැන් මෙතෙන්දී නම් ඔයාට ටාගට් කරන්න පුළුවන් මෙන්න මෙතෙන්ට යනකම් විතරයි. හරිද? මේක තමයි වගේ ටාගට් එක වෙන්න ඕන. මේ 1 hour එකේ හයි එක නැත්තම් ෆික්ස් R එකක් නම් R එක 2R තියාගන්න. ඔයා රිස්ක් කරනවා $10ක්. ඔයාට මේ ට්‍රේඩ් එක වින් කරාට පස්සේ ටාගට් ගියාට පස්සේ වින් කරා කියන වචනේට මම කැමති නෑ. මේ ගැම්බල් එකක් වගේ. එතකොට ටාගට් ගියාට පස්සේ ඔයාට $10 රිස්ක් කරනවා $20ක් එනවා. හරිද? ෆික්ස් R එකකට ගහන්න පුළුවන් නැත්තම් ලික්විඩ් එකකට ඒ කියන්නේ හයි එකකට හරි ලෝ එකකට හරි ටාගට් තියන්න පුළුවන්. ටාගට් තියෙන එකත් වෙනම මාතෘකාවක් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් වගේ දේවල් බලන්න පුළුවන්. ඉක්වල් හයිස් ලෝස් NMC වගේ කතන්දර ටිකක් තියෙනවා ලික්විඩිටිත් එක්ක යන. ඒවත් මං ඉස්සරහට කියලා දෙනවා. ඒවත් ලොකුවට ඒ වගේත් හැමදේම ඕනේ නැහැ. ඒ වගේත් එක තෝරගත්තා නම් හොඳටම ඇති. PDR එකක් විදියට ගන්නවා නම් එතකොට ඔයාලා ඔන්න ඔහමයි තෝරගන්න එක PDR එකක්. සරලව කියනවා නම් දැන් මේ උදාහරණයම තමයි මේක මම ෆෙයාර් වැලියු ගැප් එකට දුන්න උදාහරණයක් නේ. දැන් ඔයා බ්‍රේක් බ්ලොක් එක ගන්නවා කියන්නකෝ ඔයාගේ PDR එක විදියට. එක PDR එකයි අපි තෝරගන්නේ ජීවිත කාලෙටම. ඔයා බ්‍රේක් බ්ලොක් එක ගන්නවා කියන්නකෝ. හය ටයිම් ෆ්‍රේම් එකේ ඔයා බලන්නේ බ්‍රේක් බ්ලොක් එකේ. එතකොට ලෝවර් ටයිම් ෆ්‍රේම් එකට ඇවිල්ලා එන්ට්‍රි එක ප්ලේස් කරන්න බලන්නෙත් මේ බ්‍රේක් බ්ලොක් එකම තමයි. එතකොට ඒවා වෙනස් වෙන්න බෑ. ආයි මේ ඇඩ්වාන්ස් PDR එකක් මෙහෙම දැනගත්තා ඒක හින්දා මම වෙනස් කරනවා. එහෙම කරන්න බෑ. එහෙම කළා ලොකු ගමනක් යන්න බෑ. සහ මේ ඔයා මේ දැන් මේ PDR එකක් මොකක් හෝ එකක් තෝරගත්තට පස්සේ අනිවාර්යෙන් අඩුම ට්‍රේඩ් 100ක් හෝ 200ක් බෑක් ටෙස්ට් කරන්න මොකක් හරි බෑක් ටෙස්ටිං ටූල් එකක් අරගෙන. හරිද? මේ ටූල්ස් තියෙන ඕන තරම් FX replay වගේ එකක් ඔයාලට ඒ කියන්නේ සයිට් එකෙන්ම fxreplay.com එකෙන්ම ගන්න ඕන සෑහෙන විදමක් යනවා third party resellers ලා ඉන්න ඕන තරම්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් මාව contact කරන්න මම details පල්ලෙහා දාන්න. කොහොම හරි මේ ඔය විදිහට එක PDR එකක් තෝරගන්න හරිම ලේසි වෙයි ඔයාලට. මාකට් එකට ආවට පස්සේ සෑහෙන මේ ඔය හැසල්ස් ගොඩාක් අඩු කරගන්න පුළුවන් වෙයි මේ එක PDR එකක් ඔයාලා ජීවිත කාලෙටම තෝරගත්තොත්. හරිද? මේ පස්සේ ඔයාලට පුළුවන් ඕනනම් දවසක ප්‍රොෆිටබල් වෙලා ඔක්කොම කරගත්තට පස්සේ වෙනස් කරනවද නැද්ද කියලා හිතා ගන්න. ඒතර කොහොමත් වෙනස් කරන්න නැහැනේ. මේ හරි. එතකොට ඔයාලට ඕන නම් මේකේ ස්නැප්ෂොට් එකක් ගන්න. මේ නෝට් එකක් දාගන්න. මෙන්න මේ ෆ්ලෝ එකට ගියා නම් හරි. හරිද? එතකොට මම හිතනවා අද වීඩියෝ එකෙන් මොන හරි දෙයක් ගන්නද කියලා. තේරෙන්නේ නැති මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මීටත් වැඩිය පැහැදිලි කරන්න නම් මට තේරෙන්නේ නැහැ. කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඉස්සරහට අපි ලික්විඩිටි වගේ ලෙසන් එකක් එක්ක හම්බෙමු.